අවුරුද්දට මේ විදියට කොණ්ඩ කැවුම් හදමුද? අපිට ඒකට ඕන කරනවා හාල් පිටි කිලෝ 1යි, සීනි ග්‍රෑම් 500යි, තඹගත්ත පාන් පිටි ග්‍රෑම් 500යි, පොල් පැණි බෝතල් භාගයයි. ඉස්සෙල්ලාම අපි සීනි ග්‍රෑම් 500 භාජනයකට දාගෙන වතුර ටිකක් එකතු කරලා හොඳට දිය කරගන්න ඕන. දිය කරගත්ත සීනි මිශ්‍රණය ලිපේ තියලා ටිකක් රත් කරගන්න. සීනි කැට දිය වේගෙන එනකොට අපි මේකට පොල් පැණි බෝතල් භාග එකතු කරගන්නවා. පැණි එකතු කරාට පස්සේ අපි මේ මිශ්‍රණය ගොඩාක් රත් කරන්නේ නැහැ. ගොඩාක් උක්කු වෙන්න, ඝනකම් වෙන්න රත් කරගන්නේ නැහැ. පැණි එක පාරක් උණු වේගෙන බුබුලු දාගෙන ඉද්දිම අපි මේ මිශ්‍රණය ලිපෙන් බා ගන්න ඕන. පැණි මිශ්‍රණය මද රස්නේ තියෙද්දිම අපි මේකට හාල් පිටි ටික ටික එකතු කරලා හොඳට අනා ගන්නවා. ඊට පස්සේ තඹගත්ත පාන් පිටි ටිකත් එකතු කරලා හොඳට අනා ගන්නවා. ඔයාලට මෙතනදී පාන් පිටි එක තඹ ගන්න නැතු වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම පාන් පිටි එක තඹලා තමයි ගන්නෙ. එතකොට කැවුම් එක හරිම රසට මෙලෙක් එකට උයා ගන්න පුළුවන්. ඊට පස්සේ මද රස්නේ වතුර ටික ටික එකතු කරලා මේ මිශ්‍රණය හොඳට අනා ගන්නවා. පිටි මිශ්‍රණය අනද්දී අපි මේක එක පැත්තකට තමයි අනන්නේ. එතකොට මේ පිටි මිශ්‍රණයෙන් බුබුලු දාලා හරිම ලස්සනට මෙලෙක් එකට මේ පිටි මිශ්‍රණය එනවා. ඊට පස්සේ අපි මේ පිටි මිශ්‍රණය පිපෙන්න තියනවා. මේ තියෙන්නේ මං කලින් දවසේ අනාගත්ත පිටි මිශ්‍රණය. මෙතනදී ඔයාලට පේනවා කලින් දවසේ දියාරුවට තිබ්බ පිටි මිශ්‍රණය දැන් ඝනකම් වෙලා. ඒක ආපහු මෙලෙක් කරගන්න, පිටිය කනා ගන්න මම මෙතනදී භාවිතා කරන්නේ තේ කහට. ඔයාලට ඕන නම් මේකට මද රස්නේ වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම පාවිච්චි කරන්නේ තේ කහට. තේ කහට දාපුවාම කැවුම හරි ලස්සන පාටක් වගේම රසයකුත් එනවා. මේ මන් තාච්චියට තෙල් එකතු කරගන්න විදිහ. හැන්දයි කූරයි තියලා අපේ කිරි අම්මලා චාරිත්‍ර අනුව මෙන්න මෙහෙම තමයි තාච්චියට තෙල් එකතු කරගන්නේ. දැන් අපි බලමුකෝ කොහොමද කැවුම් යන්නේ කියලා. මෙන්න මේ විදිහට පිටි ටික ටික එකතු කරලා අපි කැවුම් උයා ගන්නවා. මෙතනදී ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මම පොඩි හැන්දක් දැම්ම තාච්චියට. ඒක දාපුවාම ඔයාලට කැවුමේ අඩිය කළු වෙන්නේ නැතුව, කර වෙන්නේ නැතුව ලස්සනට උයා ගන්න පුළුවන්.
මම මේ කැවුම් යන්නේ දරලි පේනේ. එතකොට මට පොඩ්ඩක් ගින්දර පාලනය කරගන්න අමාරුයි. එතකොට මේ හැන්ද දාපුවාම මට ඒක ලස්සනට උයා ගන්න පුළුවන්. දැන් බලමුකෝ කොහොමද සම්පූර්ණයෙන්ම කැවුමක් හදාගන්නේ කියලා. මේ විදිහට පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක පිපෙනකන් හොඳට තෙල් ටික ගහ ගන්නවා. ඊට පස්සේ අපි කූරු භාවිතා කරලා මේකේ කොණ්ඩේ හදා ගන්නවා. මම මෙතනදි භාවිතා කරන්නේ කෝපි කෝටුවක්. කෝපි ගහක කෝටුවක් කපාගෙන තමයි මේ කූර හදාගත්තේ. ඇතුලේ තියෙන පිටි ටික කූරෙන් උඩට ගන්න ගම තෙල් ගහ තමයි අපි කොණ්ඩෙන් හදාගන්න ඕනේ. ඔයාලට මම කිව්වනේ මම පිටි මිශ්‍රණය කලින් දවසේ හදලා පිපෙන්න තිබ්බා කියලා. ඔයාලට ඕන නම් පිටි මිශ්‍රණය හදාගත්තු ගමන්ම කැවුම් උයන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැය දෙක තුනක් පිපෙන්න තියලා උයන්නත් පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍යයෙන් කැවුම් හදන්නේ කලින් දවසේ පිටි මිශ්‍රණය අනලා පිපෙන්න තියලා. එතකොට ලස්සනට කැවුම් එක පිපිලා එනවා. අනාගත පිටි මිශ්‍රණය පිපෙන්න තියද්දී ඔයාලට ඕන ශීතකරණේ තියන්නත් පුළුවන්. හැබැයි මම නම් ශීතකරණේ නෙමෙයි තියන්නේ. මොකද මම පැණි මිශ්‍රණය ටිකක් රස්නේ පිටින්ම තමයි ඒකට පිටි ටික එකතු කරන්නේ. ඒ නිසා පිටි එක නරක් වෙන්නේ නැතුව පහුවෙන්දා වෙනකන් තියාගන්න පුළුවන්. සත්තුන්ට යන්න බැරි වෙන්න හොඳට වහලා තිබ්බා නම් හරි. ඔයාලා පිටි මිශ්‍රණය අනා ගන්නකොට පිපෙන්න තිබ්බට පස්සේ අහපව් වතුර හරි පැණි හරි සීනි ටිකක් මදි කියලා හිතෙනවා නම් සීනි හරි එකතු කරගන්න කලින් ඔයාලා මේ පිටි මිශ්‍රණයෙන් භාගයක් වෙනම භාජනයකට දාගන්න. දාගෙන එතනදී අඩුපාඩු එකතු කරලා කැවුම උයලා බලන්න. එහෙම නැත්නම් අපි සම්පූර්ණ පිටි මිශ්‍රණයට ඕන දේවල් එකතු කරගත්තොත් ආයේ අපිට පිටි මිශ්‍රණය වෙනස් කරගන්න බැහැ. ඉතින් මේ තියෙන්නේ මං උයාගත්තු කොණ්ඩ කැවුම්. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදර කට්ටියවත් එකතු කරගෙන මේ විදිහට කැවුම් උයලා උණු කැවුමක රස බලන්න.